මාර්තු මාසේ අප්‍රේල් මාසය කියන්නේ මට හරි අමුතු මාස දෙකක්. මාර්තු මාසේ නම් මගේ බර්ත්ඩේ එක හින්දා වෙන්නේ මම මාසේ මාර්තු මාසෙට. අප්‍රේල් මාසෙත් ටිකක් අමුතුයි මට. මම ඒ හින්දා හිතුවා ඔයාලට මගේ මාර්තු අප්‍රේල් කොහොමද ගෙවන්නේ කියලා පෙන්නන්න. මගේ මාර්තු පටන් ගත්තෙම මගේ බර්ත්ඩේ ෂූට් එකත් එක්ක ඩ්‍රෙස් දෙකකින් බර්ත්ඩේ ෂූට් එක කරා. ඊට පස්සේ මගේ බර්ත්ඩේ එකටත් කලින්ම අපේ අම්මා කේක් එකක් උස්සගෙන ආවා මගේ තව යාළුවෙක් එක්ක. මං හිතුවවත් නෑ මගේ ඇඳුම දැක්කම පේනවා ඇති ඒක. ඒ වගේම තමයි බර්ත්ඩේ එක ලබන දවසේ රෑ මගේ හොඳම යාළුවෝ ඔක්කොම අපේ ගෙදර තමයි රෑ නැවතිලා හිටියේ. ඉතින් අර කලින් දවසේ අපේ අම්මයි මගේ යාළුවයි ගෙන අප කේක් එකෙන්ම ඉතුරු කෑල්ල අරගෙන මගේ අනික් යාළුවෝ ටික රෑ ඇවිල්ලා මට විශ් කරා. ඊට පස්සේ මට හිතුණා හැම අවුරුද්දටම වැඩිය වෙනස් වැඩක් කරන්න මේ අවුරුද්ද බර්ත්ඩේ එකට. ඉතින් මම යාළුවොත් එක්ක එකතු වෙලා චූටි බව් යාළුවන්ට කෑම දුන්නා. ඇත්තටම මම යාළුවා අතින් නම් ගොඩක් වාසනාවන්ත කෙනෙක්. මට හරිම හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා මගේ ඕනම හොඳ වැඩකට නරක වැඩකට ඔක්කොටම උදව් කරන. ඊට පස්සේ අපි ගියා ගම්පහ ඉම්ප්‍රෙසර් කැෆේ එකේ කන්ටෙන්ට් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න. මම ලේසියෙන් ගෙදර ඉන්න මනුස්සෙක් නෙවෙයි. ඊළඟ දවසේ මම ගියා JYP Con අපේ annual K-pop gathering එකට. ගිහිල්ලා අපි VCR කන්සර්ට් එකත් එන්ජොයි කළා. එදාට පහුවදා මං එහෙම්ම ගියා මගේ හොඳම යාළුවාට කියලා මගේ නේල්ස් ටික හදාගන්න. නේල්ස් ටික හදාගන්න හේතුව තමයි මේ තියෙන්නේ. මගේ IT ඩිප්ලෝමා එක ගන්න මට ඊළඟ දවසේ යන්න තිබ්බා. ඊට පස්සේ මේ මගේ මාර්තු මාසේ තව එක දවසක් නෙළුම් කරන ෆිල්ම් එක බැලුවා. එතකොට මේ තියෙන්නේ මං අපේ අප්පච්චිලා ගෙදර ගියා. අපේ අප්පච්චිගේ අම්මගේ මගේ අත්තම්මගේ බර්ත්ඩේ එක. එහෙ ගියාම නම් ඇත්තටම අපි දවසම කරන්නේ hina වෙන එක තමයි. වෙන කිසිම වැඩක් කරන්නේ නැහැ. ඉතින් අපේ අත්තම්මගේ බර්ත්ඩේ එකට රෑ බණක් කිව්වා. ඒක ඉවර වෙලා ආෆ්ටර් පාටි තමයි මේ. පේනවනේ අපි කොච්චර එන්ජොයි කරනවද කියලා. ඉතින් ඇත්තටම නුවර යනවා කිව්වොත් මට වෙන දෙයක් නැහැ. මේ මාර්තු මාසේ තව එක දවසක් මම ගියා ඉන්ටීරියර් ෂොප් එකක වීඩියෝස් දෙකක් කරන්න. ඒ වීඩියෝස්ත් මගේ ටික්ටොක් එකේ තියෙනවා. ඊට පස්සේ මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ තව වැඩක් කරන්න මං ගියා බනානකට. හයි හයි මම ෂොප් එකේ වීඩියෝස් කොහොමත් කරනවා. වීඩියෝස් දකින අය දන්නවා ඇති. ඉතින් මම ගියේ PS5 එකක් අරගන්න. PS5 එක අරගෙන එද්දි තමයි මතක් වුණේ ආගෙදර ටීවී එක නැහැ, ටීවී එක කැඩිලා කියලා. හින්දා එහෙම ටීවී එකකුත් ගත්තා. ඒ වගේම තමයි අපේ සීයා නැති වෙලා අවුරුදු 3ක් හින්දා අපි ශ්‍රද්ධා නාලිකාවෙන් බණක් කිව්වා. ඊට පස්සේ අපේ අම්මාලාගේ නර්සරි එකේ ඇනුවල් ට්‍රිප් එක ගියා. ඉතින් මම ඒකත් එන්ජොයි කරා. ෆිට් චෙක් එක මගේ. මේ තියෙන්නේ අපේ මාෂි අක්කගේ K-pop dancing class එක. ඉතින් ඔයගොල්ලෝ join වෙන්න ආස නම් අනිවාර්යෙන් කතා කරන්න. dancing කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතේට නැතුවම බැරි වෙච්ච දෙයක්. කවුරු මොනවා කිව්වත් මම dance කරන එක නැවැත්තුවේ නැහැ. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ. දැන් මෙහෙම චණ්ඩියා වගේ නටුවට ඊට පස්සේ දවසේ මට ලොකු ආකාරයක් වුණා. මේ තියෙන්නේ මම මගේ ෆෝන් එක එක්ස්චේන්ජ් කරා Samsung S25 Ultra එකට මගේ iPhone එක දීලා ඒකෙන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. මං ෆෝන් එක ගත්තා විතරයි මට එකෙන් මුකුත් කරන්න උනේ නෑ. හේතුව යාළුවට මගේ ඔළුව දැක්කම පේනවා ඇති. මේ මගේ යාළුවා මගේ ලෙඩ බලන්න ඇවිල්ලා ඇත්තටම කිව්වොත් ඊට පස්සේ සතියක විතර ක්ලිප්ස් ඔතන නැහැ. මොකද මම හොස්පිටල් එකේ තමයි හිටියේ. ඊට පස්සේ ගෙදර බෙඩ් රෙස්ට් කරා මිසක් මට මුකුත් කරගන්න උනේ නැහැ. මොකද මම ෆේන්ට් වෙලා වැටිලා මගේ ඔළුව පැලුණා. ඉතින් ඊට පස්සේ සතියක බෙඩ් රෙස්ට් එකකට පස්සේ තමයි මම මේ දැන් ඩාන්සින් ක්ලාස් ගියේ. ඒ ගියෙත් කැඳ ගොඩාක් අරගෙන බිබී තමයි. ඊට පස්සේ මම එදා හවස ගියා මගේ යාළුවෙක්ගේ වෆල් ෂොප් එකකට. මේක වෆල් ට්‍රක් එකක්. ඉතින් මම ගියා ඒකේ වීඩියෝස් කරන්න. මම සතියක ෆුල් රෙස්ට් එකකින් පස්සේ ඉස්සෙල්ලම ගෙදරින් එළියට බහින්නේ එදා තමයි. හැබැයි මං ටිකක් බයෙන් තමයි
ඔය ලෑස්තේලා යන්න මොකද මම වැටුනේ ට්‍රේන් එකෙන් ඒ හින්දා ට්‍රේන් එකෙන් එලිටටුන් නැහැ මම වැටුනේ ප්ලට්ෆෝර්ම් එකට ඉතින් ඒ හින්දා චුට්ටක් මට බය තිබ්බා ආය එලියට බහින්න ඔගලන්ට මගේ වීඩියෝ එකේ පේන ඇති මගේ බ්ලැක් අයි ඇවිල්ලා තියෙනවා ඒ තැල්ම බැහැලා මගේ හැට මේ වෙනකොට මේ වීඩියෝ ක්ලිප් එක ගද්දී සති එකහමාරක් විතර ඊට පස්සේ මම ගියා නවගමු පන්සල් ඊටත් පස්සේ මම ගියා අපේ ඉස්කෝලේ අවුරුදු උත්සවයට අපි දැන් මේ අප්‍රේල් වලට ඇවිල්ලා ඉන්නේ මගේ මාර්තු අප්‍රේල් දෙකම මේ වීඩියෝ එකේ තියෙනවා ඇත්තටම මගේ වාසනාවකට හම්බෙච්ච ඉස්කෝලයක් මොකද කිව්වොත් මම මගේ ජීවිතේ ගොඩාක් අත්දැකීම් ගත්තේ මේ ඉස්කෝලෙන් හම්බෙච්ච යාළුවෝ ගුරුවරු ඒ වගේම මේ ඉස්කෝලේ වෙච්ච සිදුවීම් එක්ක මම ගොඩත් තරඟවලට ගියේ නෑ මම කිරි නම් කැව්වා මේ තියෙන එක වීඩියෝ ක්ලිප් එක ඊට පස්සේ මනන්න තත් ෆිට් චෙක් කරනවානේ මං ඉතින් මගේ ඇඳුම කොයි වගේද කියලා චුට්ටක් බැලුවා මේ ඊට පස්සේ අපි හවස කෑම කනවා මෙයාලා මට බයිනවාලට ඇහේ එයාලා කිව්වා මෙයාලා බ්ලොග් එකේ ඉන්නවා ඉතින් මගේ අප්‍රේල් මාසේ ගෙවිලිවලුනේ මෙන්න මේ විදිහට තමයි බලන්නකෝ ඇත්තට මේ ටැග් අපි ගොඩක් අමාරුයි අපේ ඉස්කෝලේ කට්ටිය ගොඩක්